අයිබෝන් ගෙවිගේ පැයිකේපේ ලෝකේ වැඩිම අවධානයට ලකුණු තොරතුරු ගැන දැනගන්න අදත් එක්වන රවුන්ඩ් ද වර්ල්ඩ් සමගින්. ප්‍රථමයෙන් අපි අවධානය යොමු කරනවා ඇමරිකාව දිහාට. ඔබ දන්නවා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අවසන් නිවේදනයක් හමාස් සංවිධානයට නිකුත් කරා කියලා. මේ අවසන් නිවේදනය නිකුත් කිරීමෙන් පස්සේ ගාසා තීරය සඳහා ඇමරිකානු සාමසැලැස්මේ පළමු පියවර පිළිගැනීමට හමාස් සංවිධානය සිය එකඟතාවය පළ කරනවා. ඒ අනුව ගාසා තීරයට බෝම්බ හෙලීම නවත්වන ලෙස ට්‍රම්ප් ජනාධිපතිවරයා ඊශ්‍රායලයට නියෝග කරලා තිබෙනවා කියලා තමයි දැන් මේ වෙනකොට වාර්තා වෙන්නේ. ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතානියාහුගේ කාර්යාලයේ කෙටි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරලා තිබෙන්නේ සාමය සඳහා වූ ට්‍රම්ප්ගේ සැලැස්ම වෙනුවෙන් තම රට එක්සත් ජනපදයේ සමග කටයුතු කරනවා කියලා. ඉතින් යම් විදියක යම් ස්ථාවරයකට එකඟතාවය පළ කිරීම අපිට යම් විදියකින් සෑහීමකට පත්විය හැකි කාරණයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඇමරිකානු ජනාධිපතිවරයා සිය ට්‍රුත් අවකාශයේ සටහනක් තබමින් සඳහන් කරනවා හමාස් සංවිධානය අනුතුරු අඟවා සිටියේ එළබෙන ඉරිදා ග්‍රීනිච් වෙලාවෙන් පැය 22කට කියන කාරණය. එනම් වොෂින්ටන් වෙලාවෙන් පස්වරු 6 වන විට තම සාම සැලැස්මට නැත්නම් තමන්ගේ සැලැස්මට එකඟ විය යුතු බවට තමයි ඔහු සඳහන් කරලා තිබෙන්නේ. මෙම සැලැස්ම මගින් වහාම සටන් නවත්වා හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණඝාතකරුවන් 20 දෙනෙකු නිදහස් කිරීම මෙන්ම මියගිය බවට සැලකෙන ප්‍රාණඝාතකරුවන්ගේ දේහයන් පැය 72ක් තුල බාර දීමද යෝජනා කරලා තිබුණා කියන කාරණේ සඳහන් කරනවා. ඉතින් ඒ වෙනුවෙන් ඊශ්‍රායල බාරයේ සිටින ගාසා වැසියන් 100 ගණනක් හුවමාරු කර ගැනීමට නියමිත බවට තමයි වාර්තා වෙන්නේ. එම එකගතාවයට එළඹීමට නොහැකි වුවොත් හමාස් සංවිධානයට රැහිව ගත හැකි දැඩි ප්‍රියවරයන් ගැනීමට කටයුතු කරනවා කියලා තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්‍රුත් අවකාශයේ වැඩි දුරටත් සඳහන් කරන්නේ. කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ සාමසැලැස්මේ ප්‍රධාන යෝජනාවක් වන හමාස් සංවිධානය නිරායුධ විය යුතු බවත් ගාසා පාලනයෙන් ඉවත් විය යුතු බවත් වන යෝජනා සම්බන්ධයෙන් මේ වෙනකන් අවසන් එකගතාවයකට ඔවුන් ඇවිල්ලා නැහැ කියන කාරණේ සඳහන් කරන්න ඕනි. කෙසේ වෙතත් සඳහන් කළ යුතු කාරණේ තමයි ඔවුන්ගේ පළමු කාරණයට පමණක් ඔන්න දැන් හමාස් සංවිධානය එකඟතාවය පළ කරලා තියෙනවා කියන කාරණේ කිව යුතුමයි. මේ දවස්වල විශේෂයෙන්ම මේ කාරණය පිළිබඳව බොහෝ දෙනෙක් දැඩි අවධානයක් යොමු කරලා තිබ්බා. මොකද මේ ට්‍රම්ප්ගේ ස්ථාවරය ඊශ්‍රායලයේ මේ ප්‍රහාර දියත් කිරීමත් එක්ක ට්‍රම්ප්ගේ ස්ථාවරය මෙතනදී බොහෝ දෙනෙක් පිරික්සුවා. මොකද ඒකට හේතුව තමයි අනෙකුත් යුදමය වාතාවරණ ලෝකයේ හටගත් අවස්ථාවන් වලදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමත් මේ ගැටලුවේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමත් කියන කාරණා දෙක කල බලද්දී ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතනදී ගොඩක් දුරකට මෙසිය නිහැඩියාව ආරක්ෂා කරන පිළිවෙතක් තමයි අනුගමනය කළේ. ඒකත් එක්ක තමයි ජනතාව බොහෝ සෙයින් මේ පිළිබඳව අවධානය යොමු කරේ කියන කාරණේ සඳහන් කරනවා. මේ අතරවාරයේදී අපි යනවා ආසියාතික රටක් වන බංග්ලාදේශය පිළිබඳව අවධානය යොමු කරන්නට. බංග්ලාදේශ අන්තර්කාලීන පරිපාලනයට රැහිව ජිනීවා නුවරදී විරෝධතා මාලාවක් පවත්වලා තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. නොබෙල් ත්‍යාගලාභී මොහොමඩ් යුනස්ගේ රජය සම්පූර්ණයෙන්ම නීති විරෝධී බවත් පවසමින් අවාම් ලීග නායකින් මේ ආකාරයට මේ විරෝධතාවය පවත්වලා තිබෙනවා. යුනිස් රට ආගමික අන්තවාදයකට යොමු කරන බවට තමයි මෙතෙන්දි චෝදනා කරලා තිබෙන්නේ. ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ස්විට්සර්ලන්තයේ අවාම් ලීගයේ මහලේකම් ෂයිමාල් ખાන් සඳහන් කරලා තිබෙන්නේ යුනිස් රටේ බලය අල්ලාගත් බවත් මෙම පාලනය සුළු ජාතීන්ට සහ විරුද්ධ මතදාරන්නන්ට දැඩි ලෙස හානි කර බවට තමයි. ඒ විශේෂයෙන්ම දන්නවා පසුගිය කාලයේදී මේ ආකාරයට මේ බංග්ලාදේශයේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගත්ත. ඊට පස්සේ තමයි මේ නොබෙල් ත්‍යාගලාභියාට මේ රටේ යම් පාලනය ලැබෙන්නේ. ඉතින් මේකත් එක්ක තමයි ඔන්න දැන් ඔවුන්ට විරෝධතාවයක් පළ කරන්නට තීරණය කරලා තිබෙන්නේ කියන කාරණේ සඳහන් කරන්න ඕනේ. අතරවාරදී පුටින්ගෙන් ඇමරිකාවට දොස් මුරයක් එල්ල වෙලා තිබෙනවා. රුසියාව සමග සිදු කරන බොරතෙල් ගනුදෙනු නතර කරන ලෙස ඇමරිකාව ඉන්දියාවට බලපෑම් කිරීමට දරන උත්සාහය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති පුටින් එක්සත් ජනපදයට දොස් පවරා තිබෙන බවට තමයි වාර්තා වෙන්නේ. එමෙන්ම පුටින් සඳහන් කරලා තිබෙන්නේ ඉන්දියාව කිසිවිටකත් එවැනි ඉල්ලීම් වලට හිස නොනමනු ඇති බවටයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වපු ජනාධිපති පුටින් සඳහන් කරලා තිබෙන්නේ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමබර සහ ප්‍රඥාවන්ත නායකයෙකු ලෙසටයි. ඒ වගේම තමයි පුටින් මෙතෙන්දී සඳහන් කරලා තිබෙනවා රුසියාව සහ ඉන්දියාව විශේෂ සම්බන්ධතාවයක් පවත්වන බවත්. ඉන්දියාව රුසියානු බොරතෙල් ආනයනය කිරීම හුදෙක් ආර්ථික ක්‍රියාවලියක් පමණක් බව තමයි ඔහු තරයේ සඳහන් කරලා තිබෙන්නේ. දෙරටේ ඉන්ධන ගනුදෙනු වලට කිසිදු දේශපාලනික පැතිකඩක් නොමැති බවට තමයි රුසියානු ජනාධිපතිවරයා මෙතෙන්දී සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔහු සඳහන් කරනවා ඇමරිකාවට මේවට මැදිහත් වෙන්නට එපා කියලා. ඒ වගේම තමයි අපි යනවා ඇෆ්ගනිස්තානයේ පැත්තට. ඇෆ්ගනිස්තානයේ
විදේශ ඇමතිවරයා ඉන්දියාවට පැමිණලා තිබෙනවා. ඇෆ්ගනිස්තානයේ විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුත්තාකි තමයි මේ ආකාරයට මේ ලබන බ්‍රහස්පතින්දා දිනේදී ඉන්දියාවට එන්නේ. 2021 ඇෆ්ගන් පාලනය තාලිබාන් සංවිධානය සියතර ගැනීමෙන් අනතුරු ඒ රට ඉහළ පෙළේ නියෝජිතයෙකු ඉන්දියාවේ සංචාරය කරන පළවෙනි අවස්ථාව විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. මෙම සංචාරය දකුණු ආසියානු කලාපයේ භූදේශපාලනයේ කැපී පෙනෙන වෙනසක් සිදු කරන බවට තමයි විශ්ලේෂකයන් මේ වෙද්දී සඳහන් කරන්නේ. ඔක්තෝබර් 9 වෙනිදා සිට 16 වෙනිදා දක්වා සිදු කරන මෙම සංචාරය වෙනුවෙන් මේ වන විට තාලිබාන් නායකයින්ට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පනවා ඇති විදේශ ගමන් තහනම తాවකාලිකව ඉවත් කිරීමට ආරක්ෂක මණ්ඩලය තීරණය කරලා තිබෙනවා කියලා වාර්තා වෙනවා. ආරක්ෂක මණ්ඩලයේ එම තීරණය ඇෆ්ගන් විදේශ අමාත්‍යවරයාගේ සංචාරයේ වැදගත්කම විදහා දක්වන බවට තමයි මේ වෙනකොට දේශපාලන විශ්ලේෂකයන් වැඩිදුරටත් සඳහන් කරන්නේ. පසුගිය මාස කිහිපය තුළ ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර සහයෝගීතාව සීග්‍රේඩ් වර්ධනය වුණා. දෙරට නියෝජිතයන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡාද පවත්වලා තිබෙනවා. ඒකත් එක්ක දැන් මේ වෙනකොට ඇෆ්ගනිස්තානයේ විදේශ අමාත්‍යවරයාගේ ඉන්දිය සංචාරය පිළිබඳව බොහෝ දෙනෙක් දැඩි ලෙස අවධානය යොමු කරලා තිබෙනවා. ඒ අතර වාරයේදී අපි ඇමරිකාවට අවධානය යොමු කරනවා. ඇමරිකාවේ විශාලම තෙල් පෙරපාදුවක ගින්නක් හටගෙන තිබෙන බවට තමයි වාර්තා වෙන්නේ. ඇමරිකාවේ බටහිර වෙරළ තීරයේ විශාලතම තෙල් පෙරපාදුවක් වන ඇන්ජලිසි චෙව්රෝන් පෙරපාදුවේ දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා. ඇමරිකා වෙලාවෙන් පසුගියදා රාත්‍රියේ තමයි මේක හටගෙන තිබෙන්නේ. විදේශ මාධ්‍ය සඳහන් කරන ආකාරයට තෙල් පෙරපාදුවේ ගිනිදැල් සතපුම් ගණනක් දුර ඉහළ අහසේ දර්ශනය වන්නට වුණා. ඉතින් මේකත් එක්ක ගින්නට හේතුව මෙතෙක් කෙලි වෙලා නැහැ. පිපිරීමක් පිළිබඳව වාර්තා වීමත් සමග ගිනි නිවන බටයන් පෙරපාදුවට කඩිනමින් පැමිණ ගිනි නිවීමේ කටයුතු ආරම්භ කරලා තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් මහජන ආරක්ෂාවට ක්ෂණික තර්ජනයක් නොමැති වුවත් ජනතාවට ගෘහස්ථව රැඳී සිටින ලෙසද දැනුම් දීලා තිබෙනවා. මේ පෙරපහදුව දල වශයෙන් වර්ග කිලෝමීටර 3.9ක ප්‍රදේශයක් ආවරණය කරනවා. එහි කිලෝමීටර් 1770කට වඩා දිග නල පද්ධතියක්ද තිබෙන බවට තමයි වාර්තා වෙන්නේ. 1911 සිට මේ පිරිපහදුව ක්‍රියාත්මක වෙනවා. එතකොට දිනකට බොරතෙල් බැරල් 2,90,000ක පිරිපහදු කිරීමේ හැකියාවක් මෙහි තිබෙනවා. ඉතින් ඔබට ඒකත් එක්ක වැටහෙනවා මේ පිරිපහදුව කොච්චර විශාල පිරිපහදුවක්ද කියන කාරණේ. ඉතින් එවැනි පිරිපහදුවක තමයි මේ ආකාරයට විශාල ගින්නක් හටගෙන තිබෙන්නේ. නමුත් තවමත් ඒ පිළිබඳව කිසිදු අනාවරණයක් කරගෙන නැහැ කියන කාරණේ සඳහන් කරන්න ඕනේ. ඒ වගේම තමයි සමාජ මාධ්‍ය ඔස්සේ ටියුනීසියානු ජනාධිපතියට අපහාස කරපු බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට මරණ දණ්ඩනය නියම කිරීමට රට අධිකරණය තීරණය කළා තිබෙනවා. ජනාධිපතිවරයාට අපහාස කිරීම සහ ජාතික ආරක්ෂාවට තර්ජනය කිරීම යන චෝදනා මත තමයි මෙම දඩුවම නියම කරලා තිබෙනවා කියලා මේ වෙනකොට වාර්තා වෙන්නේ. ඉතින් මානව හිමිකම් සඳහා වූ ටියුනීසියා ලීගයේ ප්‍රධානියා තමයි මේ කාරණේ සඳහන් කරන්නේ. 2021 වසරේදී ජනාධිපති කයිස් සයිඩ් ටියුනීසියාවේ බලය අත්පත් කර ගැනීමෙන් පසු අදහස් ප්‍රකාශ කිරීම දැඩි ලෙස ඒකට සීමා පනවලා තිබෙනවා. ඉතින් මෙම තීන්දුව එය ටියුනීසියාවේ පෙර නොවුවිරු තීන්දුවක් විදිහට තමයි මේ වෙනකොට හඳුන්වන්නේ. මෙලෙස දඩුවම් නියවී ඇත්තේ 56 හැවිරිදි සාමාන්‍ය කම්කරුවෙකුට බවට තමයි වාර්තා වෙන්නේ. ඔහු සීමිත අධ්‍යාපනයක් ලැබපු පුරවැසියෙක් විදිහට හඳුන්වනවා. ඔහුගේ නීතිඥවරයා සඳහන් කළ තිබෙන්නේ Facebook සටහන් සම්බන්ධයෙන් නබියුල් උසාවියේ විනිසුරුවරයා තම සේවාදායකයට මරණ දඩුවම නියම කළ බවත් එය කම්පන සහගත සහ පෙර නොවුවිරු තීන්දුවක් ලෙස තමයි ඔහු හඳුන්වලා දීලා තිබෙන්නේ. කෙසේ වෙතත් එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරනවා කියලා ඔවුන් සඳහන් කරනවා. ඉතින් ටියුනීසියාවේ අධිකරණය විසින් අවස්ථා කිහිපයකදී මරණ දඩුවම් නියම කර තිබුණත් වසර 30කට වැඩි කාලයක් තිස්සේ එම තීන්දුව ක්‍රියාත්මක කරලා නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. අපි බලමු මොකක්ද ඉදිරියේදී වෙන්නේ කියලා. මේ වගේම ඉදිරි පැය කිහිපෙදී මේ ආකාරයටම ලෝකයේ වැඩිම අවධානයකට ලක් වෙන තොරතුරු ත්‍රාගෙන නැවත හමුවන බලාපොරොත්තු වෙන දැන්ට අපි රවුන්ඩ් ද වර්ල්ඩ් තුලින් සමගන්නවා. රැඳී සිටින්න අප සමගින්.